එසැනින් තොරතුරු නිවැරදිව දැනම දැනගන්න අපගේ නාලිකාව සබස්ක්‍රයිබ් කර තබා ගන්න. මෙන්න දැන් ලැබුණු පුවතක්. හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක් මියයයි. ඉන්ධන මිල අද රාත්‍රියේ සිට ඉහළට නව මිල ගණන් වෙන්න. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මීට සුළු මොහොතකට පෙර අපහාප්‍රාප්ත වී තියෙනවා. පවුලේ ආරංචි මාර්ග පැවසුවේ මීට සුළු මොහොතකට පෙර ඒ මහතා අපහාප්‍රාප්ත වූ බවයි. මෙලෙස මියන විට ඒ මහතා 80 වන වියේද පසු වුණා. අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා කන්ජදෙන නිදගත් සංස්ථාව පියවරගෙන තියෙනවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටර එක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල මන්නේ රුපියල් 289ක්. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 12කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල වන්නේ රුපියල් 305ක්. ලංකා භූමිතෙල් මිල රුපියල් 7කින් ඉහළ දමා තිබෙන අතර එහි නව මිල වන්නේද රුපියල් 185ක්. එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනවා.